සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඕගොල්ලෝ හැමදෙනාටම ලංකාවේ වැඩිම හොටෙල් ප්‍රමාණික විස්තර තියෙන YouTube channel එකත් එක්ක තමයි ඕගොල්ලෝම එකතු වෙලා ඉන්නේ. ඉතින් අදත් ඒ වගේ බොහොම ලස්සන නවාතැනක විශේෂ විස්තරයක් අද අරගෙන බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ විස්තරය හරියටම දැනගන්න අපේ channel එකත් ඔයාගාම තියාගන්න channel එක subscribe කරලා මේ විස්තරේ එක තැනක්වත් මග නොහැර බලන්නත් අමතක කරන්න එපා. අද අපි ඔයගලන්ට අරගෙන බලාපොරොත්තු වෙන්නේ ලංකාව කියන සුන්දර පාරාදීසයේ තියෙන අති සුන්දර හොටෙල් එකක්. ඉතින් මේ හොටෙල් එකේ මේ ලස්සන view එකත් එක්ක මේ experience එක ගන්නවයි කියලා කියන්නේ ඒක වෙනම vibe එකක්. මේ වගේ ලක්ෂරි හොටෙල් එකක නවතින එක ටිකක් අමාරු වැඩක් වුණත් ඒ ලක්ෂරි හොටෙල් එකේ ගන්න පුළුවන් අත්දැකීම ඔයගලන්ට එකතු කර ගන්න පුළුවන් වුණොත් ඒක ඔයගලගේ ජීවිතේට අමතක නොවන අත්දැකීමක් වෙයි. අපි අද ඔයාලට අරගෙන මේ සුන්දර නවාතැනේ නම තමයි නෝටන් ග්‍රේජ් බංගලෝ. මේක තියෙන්නේ නෝටන් මස්කෙලිය පාරේ. මේගොල්ලන්ගේ ලොකේෂන් එක Google Map එකේ දාලා තියෙන හින්දා ලංකාවේ ඕනම කෙනෙකුට බොහොම ලේසියෙන් මේගොල්ලන්ගේ තැන හොයා ගන්න පුළුවන්. පළවෙනිම දේ තමයි මේ හොටෙල් එකට ලොකුම වටිනාකමක් ඇවිල්ලා තියෙන මේ පේන view එකත් එක්ක. ඒ වගේම මේ view එකට ගැලපෙන විදිහටම මෙතන හැම ගෘහ නිර්මාණ ශිල්පයක්ම ඒකට අනුව කරලා තියෙන හින්දා මේකේ සුන්දරත්වය තව වැඩි දියුණු වෙලා තියෙනවා. මේ ලස්සන හොටෙල් එකේ ලොකු පෝල් එකකුත් තියෙනවා. ඒ වගේ මේ පෝල් එක හදලා තියෙන්නේ හොටෙල් එකේ නියමම සුපිරිම තැනක. පෝල් එකේ ඉඳන් ඔයාට මෙන්න මේ වගේ අවට පරිසරයේ සුන්දරත්වය විඳ ගන්නත් අවස්ථාව තියෙනවා. හොටෙල් එකේ ගෘහ නිර්මාණ ශිල්පයටම ගැලපෙන විදිහට මෙතන හැම ගෘහ භාණ්ඩයක්ම මේගොල්ලෝ හරියටම ගලපලා තියෙනවා. ඒ වගේම මේ හොටෙල් එකේ ලොකු ලිවිං ඒරියා එකක් තියෙන හින්දා බොහොම නිදහසේ කාලය ගත කරන්න වට ඕන තරම් ඉඩ තියෙනවා. ඒ වගේම හොටෙල් එකේ ලොකු රෙස්ටොරන්ට් ඒරියා එකක් තියෙනවා. ඉතින් මේ රෙස්ටොරන්ට් එකේ ඒරියා එක හදලා තින්නේ අවට view එක පේන විදිහටම තමයි. මෙතන තියෙන මම දැක්ක විශේෂම ලක්ෂණය තමයි මෙතන රූම්ස් ගොඩාක් ලොකුවට බොහොම ඉඩ තියෙන විදිහට හදලා තියෙනවා. ඒ වගේ මේ රූම් එකේ ඇතුලේ ඔයාට අවශ්‍ය හැම පහසුකමක්ම මේගොල්ලෝ ඒ රූම් එක ඇතුළට අරගෙන එන උත්සාහ කරලා තියෙනවා. ඉතින් මේ ඡායාරූප දැක්කාම ඔයාටත් ඒ සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි. හොටෙල් එකේ ඉන්න ගමන් කම්මැලිකම යන්න සෙල්ලම් කරන්න මෙතන පූල් ටේබල් එකකුත් තියෙනවා. ඒත් ඔයාට යාළුවොත් එක්ක ඉතලා පූල් ගහන්නත් නැත අවස්ථාව තියෙනවා. ඒ වගේම මෙතන තියෙන කැම බීම ගැන කතා කළොත් බොහොම ඉහළම මට්ටමේ දේශීය හා විදේශීය ආහාර ඔයාට මෙතනින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන එන චෙෆ්ලා ගැනත් මතක් කරන්න ඕනේ. බොහොම ක්වොලිෆයිඩ් බොහොම එක්ස්පීරියන්ස් තියෙන චෙෆ්ලා තමයි මෙතන ඔයාට කැම පිළියෙල කරන්නේ. ඉතින් අත්දැකීමත් ඔයාට මෙතනදී ලබා ගන්න හැකියාව ලැබෙනවා. එහෙමනම් මේ හැම දෙයක්ම ලැබෙන මේ නවාතැනේ මිල ගණන් ගැන කියන්න තමයි මේ සෝදානම් වෙන්නේ. එතකොට මෙතනින් සාමාන්‍ය ඩබල් රූම් එකක් බුක් කරගන්නවා නම් USD 100කට එහෙම නැත්නම් ඩොලර් 100කට මේ රූම් එකක් බුක් කරගන්න පුළුවන්. එතකොට දැන් යන රේට් එක අනුව සාමාන්‍ය ඩොලර් 100ක් කියලා කියන්නේ රුපියල් 30000ක් වගේ මුදලක්. එතකොට තව දෙයක් විශේෂයෙන් මතක් කරන්න ඕනේ මම මේ කියන්නේ අදට තියෙන මිල ගණන්. මේ මිල ගණන් අනිවාර්යයෙන්ම ඉස්සරහට වෙනස් වෙන බව මම හැම වීඩියෝ එකකදීම ඔයාලට මම කියලා තියෙනවා. සමහර විට මේ මිල ගණන් ඇහුවට පස්සේ ඔයාට හිතෙන්න පුළුවන් මෙතන නවතින එක අපිට චුට්ටක් අමාරු වැඩක් කියලා. හැබැයි මෙහෙමයි. ලංකාවේ සාමාන්‍යයෙන් ඩොලර් 300 විතරක් නෙවෙයි ඩොලර් 600 700ට පවා එක දවසට යන රූම්ස් තියෙනවා. ඉතින් ඒ රූම් එකත් එක්ක බලනකොට ඒ රේට්ස් එක බලනකොට මං හිතන්නේ මෙතන රේට්ස් නිර්මාණය කරලා තියෙන්නේ ඒ ඉන්ටර්නැෂනල් ලෙවල් එකටම තමයි. හැබැයි ඉතින් ඔයාගේ සිහින ලිස්ට් එකේ මේ හොටෙල් එකක් තියාගන්න කවදා හරි දවසක යන්න පුළුවන් වෙච්ච දවසට මේ අත්දැකීම ලබා ගන්නත් ඔයත් පුළුවන් තරම් උත්සාහ කරලා බලන්න. එහෙම යන දවසට අනිවාර්යෙන් යන්න කලින් මේ නම්බර එකට කෝල් කරලා බුකින් එක දාගන්න අමතක කරන්න එපා. මේගොල්ලන්ගේ නම්බර එක තමයි 0773 82 84 78. තව දවසක මේ වගේ ලස්සන තැනක් අරගෙන යන බලාපොරොත්තුෙන් අතට අපි සමුගන්නවා. ඔයගොල්ලෝ හැම දිනාටම ඉතිරි එළඹෙන සතිය සුබම සුබ සංචාරක සතියක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා.